ඔන්න අද කොරියා කම්පැනි එක වැඩට ආපුවම කණ්ඩ වෙන්නේ කොහොමද කියලා බලමු. මේ දින අපේ කම්පැනි එකේ තියෙන මෙනු එක. මේ සතිය දවස් ටිකයි ඒ දවස් වලට අදාළ කෑම ටිකයි. ඊට පස්සේ කණ්ඩාවට පස්සේ මෙන්න මෙහෙම පොඩි මේ නෝට් එකක් දාලා යන්න තියෙනවා. අපේ නමයි අස්සනයි තියෙනවා එතන දාලා. වැඩේ පටන් ගන්න තියෙන්නේ මෙතන ප්ලේට් ටික තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න රයිස් කුකර් එකේ බත් එක තියෙනවා. ලොකු රයිස් කුකර් එකක් තියෙන්නේ. දෙකක් තියෙනවා. නයිට් එකකින් දෙකයි දැන් දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා තේජි කොගි එකක්. ඌරු මස් එකක් තියෙන්නේ. පේනවනේ තෙල් ගොඩ වගේ. ඊට පස්සේ මෙතන තියෙනවා චොත් කරත් සුත් කරත් කොරියන් කරන අය දන්නවා. මේ තියෙන කූරු දෙකයි හැන්දයි. ඊට පස්සේ මේකට කියන්නේ කිම්චි. මේ කොරියාවේ ගෝලින් හදන හොඳ කෑම එකක්. ගුණයි කියනවා ගොඩක්. මේකත් ගෝවා කොළ වගේකින් හදපු නිකන් අච්චාරු වගේ එකක්. මොනවද සෙන්සෝදරය කෑම එක. ඊට පස්සේ අවුමිරිස් තියෙනවා. මේ ඇට වර්ග දාලා අම්බරලා හදපු සෝස් එකක් තියෙනවා අවුමිරිස් එක ගාගෙන කන්න. ඊට පස්සේ තියෙනවා මෙතන ගෝවා කොළයි මේ සලාද කොළ වර්ග තියෙන්නේ. ඒවත් එක්ක චිකන් බෙස්ට් එක ඉරලා දාලා මේ තියෙන්නේ. හරිද? කියනවත් දන්නවද මේ තියෙන්නේ. ටික දෙනා ඉන්නේ නයිට් එකේ කෑමට. ඒකයි පොඩ්ඩක් තියෙන්නේ. මේ වගේ සෝස් වර්ග තියෙනවා තව ඒවට දාගෙන කන්න. ඊට පස්සේ අර අපේ ඩ්‍රම් ස්ටික් ඒවට තොන්කාස කියලා මෙහි කියනවා. ඒක චිකන් එකයි ෆිෂ් එකයි දෙකෙන්ම තියෙනවා. තියෙන්නේ ඩ්‍රම් ස්ටික් වර්ග දෙකෙන්ම තියෙනවා. හරිද? ඒකට තියෙනවා ගාලික් සෝස් එකක්. සුදු ලුණු සෝස් එකක් තියෙනවා ඒක දාගන්න. තව ලුණු කම්බිරිස් මදි පාඩු දාගන්න තියලා තියෙනවා අවශ්‍ය අයට. ඊට පස්සේ මේ කප් තියලා තියෙන්නේ සුප් එක දාගන්න. මෙන්න සුප් එකක් තියෙනවා. මේ සුප් එකේ තියෙන්නේ ඔය සෝයා යට වලින් හදන තුබු කියලා කෑලි වර්ගයක් තියෙනවා මේ තියෙන සුදු පාට. ඒවයි තව ගකින් ලුණු කෑලි රාඹු කෑලි ඒවා තමයි දාලා තියෙන්නේ. දැන් වගේ කැමරා සුප් එකක් තියෙනවා. ඒ සුප් එකයි. ඔය ටික තමයි මේ තියෙන්නේ සිත්තමේ උයන තැන. රෙන්ට් කෙනෙක් ඉන්නවා දවල්ට ඇවිල්ලා උයනවා අජුම කෙනෙක්. ඊට පස්සේ කාලා ඇවිල්ලා ප්ලේට් ටික මෙතෙන්ට දාලා ඉවර වෙලා යන්න තියෙන්නේ. කූරු දෙක හැන්දි දෙක මේකට දැම්මා ඉඳුල් කෑම මෙතෙන්ට දාලා ඔන්න ඔතෙන්ට ප්ලේට් එක කප් එක දාලා යන්න තියෙන්නේ. ඊට පස්සේ කන්න තියෙන්නේ මෙන්න මෙතන. මෙහෙම මේ කොරෝනා කාලේ අර මේ වෙනකොට වගේ හදපු තියෙන්නේ හැබැයි 4 දින ඉඳගෙන කන්නේ දැන්. ඊට පස්සේ අපේ ලංකාවේ වගේ ඉතින් කොළ පාට නැහැ නේ එළිය දැන් මේ දවස්වල ගස් ඔක්කොම වේලිලා මේ ලස්සන ලොකේෂන් එකක් හදලා තියෙනවා මේක ඇතුලේ මේ බල්ල එහෙම ඇත්ත බල්ලෙක් වගේ මේ දැක්කම නිකන් මොනවද මේ මෙහෙම හදලා තියෙනවා. මට හිතුණා කෑම මොනවද කන්නේ කොහොමද කන්නේ කියලා වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා. මේ අදරයට මම බෙදාගත්තු ටික සුප් ටිකයි මිරිස් කරවල දෙකයි අර චිකන් බෙස්ට් එක දාපු ගෝවා කොළ සලාද කොළ ටිකයි ඌරු මස් කිම්චි ඔය ටික තමයි මම ගත්තේ. අර තොන්කාස ගත්තේ නැහැ කොලෙස්ටරෝල් වලට එහෙම ගොඩක් හොඳ නැහැ ඒක. ඒ නිසා ඊට පස්සේ කාලේ ඉවරනට පස්සේ මෙන්න මෙතන මේ හොට් කබඩ් එකක් තියෙන්නේ. මේකේ තියෙන වතුර කෝප්ප වතුර අරගෙන මේකෙන් හොට් වලට කූල් වලට දෙකම එනවා. මේකෙන් වතුර බින්දා කප් ටික මේ යට තියෙන මේකට දාන්න තියෙන යට බකට් එක එකතු වෙනවා කප් ටික දාපුවාම මේ ඊට පස්සේ නැන්දරම් හොදලා ආයෙ දානවා මේකට දවල්ට ඇවිල්ලා. මෙතන ටිෂු තියෙනවා. ටිෂු වලින් ඊට පස්සේ පේනවනේ මේ ඩස්බින් එකට දාලා යන්න තියෙන්නේ. ඕක තමයි අපේ කෑම කන තැන විස්තරේ. මෙතන දැන්නින් පූර්ව දාලා තිනවා. කෑමට එන අයට එතන බලා ගන්න අවශ්‍ය දේවල් කම්පැනි නිමාඩු දෙන දේවල් ඒවා මේවා ඒ ටේබල් එකක් උඩ දාලා තියෙන මෙතන වලට පේනවා ඇති. ඔය ලියුම් එහෙම ආපු කට්ටිය කම්පැනි මේ කිසුක්සාවේ කම්පැනි බෝඩි වෙන විතර ඉන්න කට්ටියගේ ලියුම් එහෙම නේ ඔතන තමයි තියලා තියෙන්නේ. ඉතින් ඕක තමයි කොරියාවේ සිත්තමේ කතන්දරේ. CCTV ගහලා තියෙනවා ඉතින් හැමතැනම. ඒ වගේම මේ Wi-Fi free දාලා තියෙනවා පාස්වර්ඩ් එකත් එක්ක වැඩ කරන තැන් වලට නම් අපේ කම්පැනි නෑ සිත්තමට දාලා තියෙනවා. ඕක තමයි ඉතින් කොරියාවේ රාත්‍රී කෑම වේලක් සෙන්සුරාදා දවසක. එහෙනම් සියලුන්ටම ජය වේවා.